සුබ දවසක් යාළුවනේ. ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් හරි, වීඩියෝ එඩිටර් කෙනෙක් හරි, ෆොටෝග්‍රැෆර් කෙනෙක් හරි. මේ කිසි දෙයක් නැතුව ඔයා මේ දේවල් වලට ආස කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් යන්න ඕනි තැනක් තමයි මේ දවස්වල BMICH එකේ තියෙන Alpha Fest 25 කියන්නේ. Alpha Fest 2025. ඉතින් මටත් අද අවස්ථාවක් හම්බුණා මේකට යන්න. පොත්වලට ආසයි බුක් ෆෙයා එකට ගියාට අපි ඉතින් ආස මේ වගේ දේවල් වලට නිසා අපි ඇදෙන්නේ ඉතින් මේ වගේ තැන් වලට තමයි. ඉතින් ළමයි මේ එක්සිබිෂන් එකේ මාර ඉවෙන්ට් ටිකක් තිබුණා. අලුතෙන්ම පොඩ්කාස්ටිං, ෆොටෝග්‍රැෆි, YouTube කන්ටෙන්ට් ක්‍රියේටිං වගේ දේවල් පටන් ගන්න අයට ඒ වගේ දේවල් වලට ඕනි කරන දේවල් මිලදී ගන්න වගේ මේවා එක්ස්පීරියන්ස් කරන්නත් chance එකක් මෙතන තියෙනවා. ඉතින් යාළුවනේ මෙතන මාරම කැමරා ගොඩක් වගේම කැමරා ඇක්සසරිස් ගොඩක් තිබුණා. අද කැමරා ගන්න අයට කැමරා LK එකෙන් ලොකු ඔෆර්ස් දීලා තිබුණ නිසා ගොඩක් අය කැමරා මිලදී ගත්තා මම දැක්කා. ඔයාලට කියන්න ළමයි කට්ටිය කැමරා ගන්න පොලිමේ හිටියේ. ඔයාගේ පරණ කැමරාව දීලා අලුත් එකක් ගන්න, අලුත් ඩ්‍රෝන්ස් ගන්න, අලුත් මයික්, බැටරි මේ හැම දෙයක්ම ගන්න වගේ මේ එක්ස්පීරියන්ස් කරන්නත් මෙතනින් පුළුවන් නිසා මාරම වටිනවා මේක. ඔන්න ඉතින් මම මේ කැමරා එක්සිබිෂන් එක බලාගෙන ඉස්සරහට යනකොට මෙයාලගේ ෆොටෝග්‍රැෆි ගැන කියලා දෙන ඉවෙන්ට් එකක් සෙට් වුණා. ඒකිනුත් මට මාර දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වුණා. අපිට හිතන්නේ නේද? අපිට තියෙන අවුල මොකක්ද? කැමරා එකක් ගත්තාම මාර ආසයි ෆොටෝ එකක් ගන්න. මේ කවුද? එක පාටම Alpha Fest 25 වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් කෙනෙක් බැස්ස නේද? බලන්න මේ කවුද කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා නේද? එයාත් ඉතින් ෆොටෝග්‍රැෆි වලට ගොඩක් කැමති නිසා එයාත් ඇවිත් හිටියා කැමරාවක් ගන්න. වයිල්ඩ් ලයිෆ් leopard and bear. හැබැයි එයා නම් බැලුවේ වයිල්ඩ් ලයිෆ් එකට ගැලපෙන ඒවා. ඉතින් යාළුවනේ ඔයාලත් කැමරාවක් ගන්න බලන් ඉන්න කෙනෙක් නම් ඉක්මනට යන්න මේ Alpha Fest 25 එකට. මේක තියෙන්නේ මේ ඔක්තෝබර් මාසේ 31 සහ නොවැම්බර් 1 2 යන දිනයන් වල විතරයි. සුබ දවසක් ඔයාලට ගිහින් එන්නම්.